සියලු දෙනාම අද සාදරයෙන් පිළිගන්නවා හිස්ටොරික් වොයිස් channel එකට. අපි කලින් වීඩියෝ එකේ ඔටුන්නහිමි හයෝජයන් කුමරු ගැන කතා කරා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔටුන්නහිමි හයෝජයන් කුමරුගේ මව්පුණු ජියොම්බින් ආර්යාව ගැනයි. ජොසන් රාජවංශයේ 21 වන පාලකයා වුණු යොන්ජෝට අගබිසෝවරු දෙන්නෙක් සහ උපභාර්යාවන් 5 දෙනෙක් හිටියා. යොන්ජෝ තමන්ගේ පළමු බිරිඳ සමග තිබූ විරසකය නිසා ඔවුන්ට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු ඩල්සියෝ කුමරිය වෙනුවට මාලිගාවේ සේවිකාවකට ආදරය කරන්න පටන් ගත්තා. ඇය නමින් ජියොම්බිලී ආර්යාවයි. ඇය ඉපදුනේ 1694. ඇයගේ පියා ලීහූ චොල් වන අතර මව ගිම්හේ කිම් වංශයේ ජොන්යොන් ආර්යාවයි. සුක්ජෝන් රජුගේ 27 වන වර්ෂයේ ඒ කියන්නේ 1701 ඇයට වයස අවුරුදු 8 දී සේවිකාවක් විදියට මාලිගාවට ආවා. යෝනින් කුමරු ඇයව සහකාරියක් කරගත්තේ මොන වර්ෂයේද කියලා හරියට කියන්න බෑ. හැබැයි හවායොක් කුමරිය 1717 ඉපදුන නිසා ආසන්න වශයෙන් ඇය 1716 යෝනින් කුමරුගේ සහකාරී වුණා කියලා කියන්න පුළුවන්. ඇය යෝනින් කුමරුගේ පෞද්ගලික නිවස වුණු චංගුයි මාලිගාවේ ජීවත් වුණා. ඇය 1717 අප්‍රේල් 22 දියණියක් බිහි කරා. ඇය නමින් හවායොක්ය. සුක්ජෝන් රජු සහ චෝයි සුක්බින්ගේ පළමු මිනිපිරිය ඇයයි. විශේෂයෙන් චෝයි සුක්බින් තමන්ගේ ජීවිත කාලයේ දැකපු එකම මිනිපිරිය ඇයයි. හැබැයි 1718 අප්‍රේල් 8 වෙනිදා හවායොක් කුමරිය මිය ගියා. ඊට පසු දින 1718 අප්‍රේල් 9 වෙනිදා චෝයි සුක්බින් මිය ගියා. හවායොක් කුමරිය කියන්නේ යෝනින් කුමරුගේ පළමු දරුවා නිසා තම දියණිය ගැන විශේෂ සෙනෙහසක් ඔහුට තිබුණා. 1719 අප්‍රේල් 4 ජියොම්බින් ආර්යාව ඔටුන්නහිමි හයෝජයන් කුමරු බිහි කරා. ඊට පසු වර්ෂයේ ඒ කියන්නේ 1720 ඇය හවාසුන් කුමරිය බිහි කරා. හැබැයි සුක්ජෝන් රජු ඔටුන්නහිමි හයෝජයන් කුමරුගේ උපත ගැන එතරම් සතුටු වුණේ නැහැ. ඒකට හේතුව අපි ඔටුන්නහිමි හයෝජයන් කුමරුගේ වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් ඕගොල්ලන් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න කියලා මතක් කරනවා. 1721 ගොයොන්ජෝ රජුගේ පළමු වර්ෂයේ යෝනින් කුමරුව ඔටුන්නහිමි කුමරු ලෙස පත් කරා. ඒ සමග ඇයට 5 වන ශ්‍රේණියේ සෝහුන් පදවිය පිරිනැමුවා. ඒ වසරෙම නොවැම්බර් 16 ඇය හදිසියෙම රෝගී වෙලා වයස අවුරුදු 28 දී මිය ගියා. ඔටුන්නහිමි හයෝජයන් කුමරු වගේම ඇගේ මරණය සැකසහිතයි. කවුරු හරි කෙනෙක් ජියොම්බින් ආර්යාවට වස දීලා තියෙනවා. මේකේ පිටිපස්සේ ඉන්න මහමලකරු සියෝ ඩියුක්සු. සියෝ ඩියුක්සු කියන්නේ ජොන්සන් අගබිසවගේ වැඩිමහල් සහෝදරයා වුණු සියෝ මියොන් බෙක්ගේ පුතෙක්. සියෝ ඩියුක්සුට අවශ්‍ය වුණා යොන්ජෝව රජ කරන්න. ඒ විතරක් නෙමේ, ඔහුට අවශ්‍ය වුණා යෝනින් කුමරු සහ ඩල්සියෝ කුමරු අතර හොඳ අඹුසැමි සම්බන්ධයක් ගොඩනගන්න. හැබැයි ඒකට ජියොම්බින් ආර්යාව අභියෝගයක් වුණා. ඒ නිසා ඔහු මාලිගාවේ පාලකයෙක් වුණු ජන් සේසන් එක්ක එකතු වෙලා ගොයොන්ජෝව ඝාතනය කරන්න සැලසුම් කරා. ඔවුන්ගේ සැලැස්ම වුණේ ගොයොන්ජෝගේ ආහාරවලට වස මිශ්‍ර කිරීමයි. හැබැයි ඊට කලින් වසවල කාර්යක්ෂමතාවය පරීක්ෂා කරන්න මුළුතැන්ගේ සේවිකාවක් ලවා ජියොම්බින් ආර්යාවගේ ආහාරවලට වස මිශ්‍ර කරා. මේ ආහාර අනුභව කිරීමෙන් ජියොම්බින් ආර්යාව මිය ගියා. මේකෙන් අදහස් කරන්නේ ගොයොන්ජෝ රජු ඝාතනය කිරීමට පෙර වසවල කාර්යක්ෂමතාවය බලන්න සියෝ ඩියුක්සු ජියොම්බින් ආර්යාව යොදාගත් බවයි. කොහොම හරි සියෝ ඩියුක්සු ගොයොන්ජෝව ඝාතනය කරන්න දැවූ ප්‍රයත්නය අසාර්ථක වුණා. හැබැයි මේ සිදුවීම නිසා සොරෝන් සහ නොරෝන් අතර ගැටුමක් ඇති වුණා. පසුව එය කැරැල්ලක් දක්වා වර්ධනය වුණා. මේ සිදුවීම හඳුන්වන්නේ සීනම් හෙක්සා සිදුවීම කියලා. මෙන්න මේ සිදුවීම නිසා යොන්ජෝ සහ ජොන්සන් අගබිසව අතර විරසකය ආරම්භ වුණා කියලා සමහර ඉතිහාසඥයින් අනුමාන කරනවා. කොහොම හරි යොන්ජෝ සිහිසනට පත්වෙනකොට ජියොම්බින්ට වස දීපු කතාව ප්‍රතික්ෂේප කරා. 1724 යොන්ජෝ රජුගේ පාලන සමයේ පළමු වර්ෂයේ ඇයව සෝහෝන් තනතුරට උසස් කරා. 1725 ඇයගේ පුත්
හොයෝචෑන් කුමරු ඔටුන්නෙහිමි කුමරු ලෙස කිරුළ පළඳනකොට ඇයව බින් තනතුරට උසස් කරා. ජියොම්බින් ආර්යාව ඔටුන්නෙහිමි හයෝචෑන් කුමරු බිහිකිරීමට පෙර ඇය අමුතු ආකාරයේ සිහිනයක් දැක්කා. ඒ තමයි ඉහළ අහසේ ෆීනිස් කුරුල්ලෙක් පියාසර කරන ආකාරය සහ රන් කැස්බෑගුගේ දර්ශනයයි. ජියොම්බින් ආර්යාවගේ මරණය සිදුවන අවස්ථාවේ ඒ කාලවකවානුවේ ඔටුන්නෙහිමි කුමාරයා විදියට හිටපු යෝනින් කුමරු ඇගේ මරණය වෙනුවෙන් ශෝක වී ඇය වෙනුවෙන් පෞද්ගලික අනුස්මරණ දේශනයක් ලිව්වා. අපි නමින් පිරිමියෙක් සහ ගැහැණියක් වුවත් සිතුවිල්ලෙන් අපි මිතුරන්. ඒ නිසා මගේ හදවත දන්නේ ඔබයි. ඔබේ හදවත දන්නේ මමයි. දරුවන් දෙදෙනා වැඩෙනකොට ඔවුන්ගේ මව ඇසූ විට මම පිළිතුරු දෙන්නේ කුමක්ද? මෙලෙස තම ප්‍රථම ප්‍රේමවන්තය වෙනුවෙන් ශෝක වූ යොන්ජෝ ඇගේ මව වුණු චෝයිසුක්බින් අසල ඇයව භූමිදානය කරා. ඔටුන්නෙහිමි සාදෝ කුමරුගේ මරණයෙන් ඊසෑන් කුමරුගේ හදාගත් දෙමව්පියෝ විදියට හයෝචෑන් කුමරු සහ ජෝ ආර්යාව පත් කරහම ජොන්ජෝ ජියොම්බින් ආර්යාවට ඔන්හුයි නැමැති මරණාපර නාමය ලබා දුන්නා. අද අපි කතා කළේ ජියොම්බින් ආර්යාව ගැනයි. මේ වගේ ඉතිහාස කරුණු දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.